ගෑනු කට්ටියක් අපෙන් ඇවිල්ලා මොනවද දානවා අපි දන්නේ ඒවා. අපි යනවා ගෙදර. අපි ලැජ්ජ බාට හැදිච්ච කොල්ලෝ. ඒකනේ. Two side, go. Zajmanie wolno używać. මොකද හිතෙන්නේ? Jengki berso. Mana hoyaagatte? ලක්ෂාන් හොයාගෙන තියෙන සමාවෙන්න. ලක්ෂාන් හොයාගෙන තියෙන්නේ රෝල්ස්. තරඟේ දැන් ආරම්භ වුණා. Oh my god. මෙයා තමයි අපේ ගයිඩ් මෙයා තමයි අපි එක්කන් යන්නේ. ඉමු මොකද කරන්නේ? මතේ හදනවා. ලයිට් උතෝ කරගෙන මට හන්දක් දෙන්නකෝ. මේ කබඩ් එකේ කොහෙද දැන්න හැදිති? මේ ලාච්චු වෙත්තේ. Thank you. කොහොමද කියන්නේ මේ Jenki. hot chocolate එකක් හැදුවේ. හා මේක තමයි මේ දෙන්නගේ හනිමූන් බෙඩ් එක ඊයේ. මෙයා තමයි වැඩකරු. හයි. දේම මොකෝ එන්නේ? උදේම අපි යන්නේ නැද්ද කොහෙවත්? යමු. Good morning කට්ටියටම. Good morning කියන්න. Good morning. Good morning. අපි අද දවසේ plan කරලා තියෙනවා විශේෂ තැන් කීපයකට යන්න. යමු එහෙනම් අපි පෙන්නන්න ඉස්සරහට යා. ඉතින් අපි කොහෙද යන්නේ දැන්? අපි යනවා breakfast එකට. Breakfast. මෙයා තමයි අපේ ගයිඩ් මෙයා තමයි අපි එක්කන් යන්නේ. ශාන්ලා ලැහත් වෙලා ඉන්නවා ලස්සන්ට. ඉතින් ඔහොමයි බෑග් ටික ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ ගැජට් ටිකත් හරි. එහෙනම් අපි අද පිටත් වෙනවා අලුත් තැනකට. දවස පටන් ගමු. වව්. නියමයි. අපි යන් ගිහිල්ලා අලුත් දෙයක් දෙමු නේද අද? අනිවාර්යෙන්. අද මොකද කරන්නේ? යමු කේබල් කාර් වලින් උඩට. සිරාවට? ඔව්. කේබල් කාර් එක යනවද? අනිවාර්යෙන්. අපේ කට්ටියටත් වෙන්නන්න පුළුවන්ද? එකෙන්ම. සුපිරි. අපි යන්. විශිෂ්ට තරගකාරියක් ඉන්නවා විමර්ශනා and ඒ වගේම එයාගේ ප්‍රතිවාදියා ලක්ෂාන් ශානක තරගය දැන් ආරම්භ වුණා. Oh my god. නැවතත් විමර්ශනා. ඇත්තටම ඒක කොහොමද වුනේ? දාගන්න බෑ. මම දක්ෂයි. හරි. දක්ෂයිනේ. හරි. මම දක්ෂයි. හරි කොහොමද මන් දෙන්න යා. අපි යන්. Of attraction here in Zakopane. For example, I can show you here on map. Because we are here, it's Drogadoroyu Street.
So you need to go out from parking, turn right. On the small crossroad right once again will be Kościeliska Street. This Kościeliska turn left, walk like 15-20 minutes. Will be Krupówki Street, this famous street here in Zakopane, all shops and restaurants are here. And also 2 minutes walk from here, there is a ticket office to the Gubalówka mountain. So you don't need to climb, there is a small train, it will lift you up on the top of the mountain and you will see like the whole panorama on Tatra. Very beautiful place and you don't need like too much effort, you just buy tickets and you're on the top of the mountain. This is good. Also you can go this, just buy tickets one way. You can walk a little bit here, and this way you can take a chair lift. So you just take a chair lift and the whole Tatra in front of you. It's very nice. It will drop you here and we are here. Yes, for example. කට්ටිය උඩට යන්න යන්නේ. දෙවනි දවසේ පළවෙනි ඇක්ටිවිටි එක විදිහට පොඩ්ඩක් එළියට ආවා. ලස්සන දෙයක් තියෙනවා. මොකක්ද ලක්ෂණ තියෙන්නේ? අපි යනවා උඩට. කන්ද උඩට. කන්ද උඩට? විමර්ශනා මොකේද යන්නේ කන්ද උඩට? ට්‍රේන් එකක් වගේ බස් එකක. ට්‍රේන් එකක් වගේ බස් එක. අපි යනවා මවුන්ටන් විව් එක බලන්න උඩට. පොඩි කට්ටක් කන්න තියෙනවා. පොලිමක් තියෙනවා දිග පොලිමක්. අපි ඒකේ පිටිපස්සට වෙලා ඉන්නවා. තව කට්ටියත් පිටිපස්සෙන් එනවා ගොඩක්. අපි යමු නේද? හිමීට ටිකට් අරගෙන විස්තර ටික ඉස්සරහට වෙන්න ලක්ෂාම් සෙකන්ඩ් ඩේ එක. සෙකන්ඩ් ඩේ එකේ ගත්තනේ. අපි යන්නේ. මෙයා තමයි වද දෙන්නේ ෆොටෝ ගන්න ඕනේ කියලා. මේ තමයි අපේ ඉන්න බෙස්ට්ම කැමරමන්. මේ ඉන්නේ අපේ ගමන් සගයා Insta360X5. What a nice camera. අපි දැන් ඉන්නේ උඩට ඇවිල්ලා මවුන්ටන් විව් එක ඔක්කොම පේන්න තියෙනවා නියමයි. කට්ටිය සෑහෙන පිටසක් ඇවිල්ලා ඉන්නවා. සකමනේ වල ලස්සන දෙනා. මොකද හිතන්නේ? කට්ටියට එන්න ආසයිද කොහොමද? ඈ විමර්ශනා. මොකෝ කියන්නේ? මොකද කියන්නේ? බොරුවටනේ. බොරුවට නෙමෙයි ඇත්තට. වීව් එක මාරම ලස්සනයි. මට හිතා ගන්න බෑ දැන් පල්ලට යන්නේ කොහොමද? අපි ආවා අපි ඉතින් අද දවසේ පටන් අරගෙන පැය කීයක් ගිහින් දැන්ට 11:12ක් වෙන්න එනවා. අපිට දැන් ආවා වගේම වෙන විදිහකට පල්ලෙහාට යන්න අපි try කරනවා. ඒ වගේම මවුන්ටන් එක උඩ පොඩි walk එකක් දාන්න කිලෝමීටර් දෙකක විතර. අපි ඒ ටුවර් එකත් ගිහිල්ලා අපි ළඟට අපි කොහෙද යන්නේ? අපි ළඟට යනවා මෙහි තියෙන ලස්සනම තැන ලේක් එකට එතන ටිකක් පැය 3ක විතර දීර්ඝ ගමනක්. හැබැයි ලස්සනයි කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒ වගේම මම දැක්ක සමහරක් වීඩියෝ ෆොටෝ තියෙනවා ගොඩක් ලස්සනයි. ඒ වගේම කිලෝමීටර් 9ක් ඇවිදින්න ඕනි කියලා තමයි කියන්නේ. අපි එතනටත් යමු. අපි ප්ලෑන් එකක් දවස් කොහොම හරි ඒක ඉවර කරන්න අපි යමු.
කට්ටිය බඩු තෝරනවද කොහෙද? මොනවා හරි ගන්න මං හදන්නේ. බලමු මන් දැන් එකට යන්න හදන්නේ අපි. ඔය ඇයි එක් ගන්නෙ? යා මුලින්ම ඇල්ලුවේ මේක ඇවිල්ලා. එහෙමද? කොහොමද? හද කරන්න. හද කරලා තියෙන්නේ. හරි. ඉතින් ඒ වගේම මතක් කරන්න තු අපි ආවා මෙහි තියෙන චීස් එක රස බලන්න. ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මෙහි තියෙන ට්‍රැඩිෂනල් චීස් වර්ග ටික. Tak myśleliśmy właśnie, że przyjdziemy jutro, ale zaś zapowiadają, że ma zaś padać. Czerwiec okropny. No a my już wracamy. Ale w ogóle dużo teraz tego ciepła nie ma. අපේ කෑම ටික හැදෙනකම් බලන් ඉන්නව නේද? බලමුද? රස බලමුද? හොඳයිද? අපි එහෙනම් මේක කකා යනවා. ඉස්සරෙන් හම්බෙමු. පොඩි අයට විතරක් දන්නේ මේක. අපි ඔන්න ඇක්ටිවිටි එකක් කරනවා ඇඩ්වෙන්චර්. මෙතන ඉස්සරහා තියෙන කවුන්ටර් එක. අපි යන්න හදන්නේ. එක්කෙනෙක් එන්න වීරයෙක් එන්න නැහැ. වීරයව පෙන්නන්න. මොකද්ද ඔයා කියන්නේ? කියන්නේ ඔයගොල්ලෝ යන්නේ ඉක්මනට අතන අර ළමයි එක්ක ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඇක්ටිවිටි එක කරන්න. දීලාන් යනවා උඩට. දීලාන් වඳුරු පැටියා වගේ යනවා. පරිස්සමට යන්න. අනිත් රිලව අතන. ඒ රිලවට කෑල්ලක් සෙට් වෙලා අර කෑල්ලට ලයින් කර කර එන්න. හොඳට මේ වැල් වල නැගලා පුරුදු මිනිස්සු. අර රිලාකට එනි චුට්ටක් අමාරුයි වගේ. අර අහිංසක විදිහට ඉන්නව පව් කල්පනා කර කර යන්නේ කොහොමද කියලා. මේවා එතයි යාලා. ආපස්සට යන්නේ. කනුවත් එක්ක එල්ලුණා.
යන්තකද කියන්නේ එයා තමයි අපි වීඩියෝ කෑම මෙයා මට බැන්න යන්න කියලා මට කියනවා යන්න කියලා යන්නකෝ මල්ලි මොකද්ද කරන්නේ ඉක්මනට කියනවා come on එන්න ස්ලෝ වෙන්නේ nice ෆයිනලි අපි යා කිට් එක බාර දීලා ඔන්න අපි දැන් උඩ view එක ඔක්කොම බලලා පොඩි ඇක්ටිවිටි පාරක් කරලා අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ චෙයා ලිෆ්ට් එකේ අපි යම් බලන්න නේද So stay on the yellow, and after you see it, pull the red triangle down and close the up, good, and red down. Tego nie wolno używać. මොකද උනේ ඔන්න අපි චෙයා ලිෆ්ට් එකෙන් එළියට එනකොට මෙයාට gift එකක් හම්බුණා මොකද්ද අපේ ෆොටෝ එක එයාට ෆොටෝ එකක් හම්බුණා එනකොට ඒ කට්ටිය කැප්චර් කරන ඒ සිස්ටම් එකක් තියෙනවා ඉතින් පොඩි ගාණක් ගෙවලා අපිට ෆොටෝ එක ගන්න පුළුවන් වුණා වටිනව නේද ලස්සනයි වැඩේ නේද මොකද හිතෙන්නේ බය වුණා උඩදී ඊට පස්සේ චුට්ටක් හරි ගියා ඊට පස්සේ හරි ගිහිල්ලා මෙයාට හරි අපි යන් පල්ලෙහාට ගිහිල්ලා අපි බලමු ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා මෙයා නම් දැන් ටිකක් සතුටින් ඉන්නේ එයාට ෆොටෝ එකක් හම්බෙලානේ සකමනේ පොඩි බස් එකකට කොට වුණා මිනි බස් එක විමර්ශනා අපේ විමර්ශනය කරලා පොඩි ලංකාවට ආවේනික කෑමක් හොයාගෙන තියෙනවා මම හොයාගත්තේ ලක්ෂාන් හොයාගෙන තියෙන සමාවෙන්න ලක්ෂාන් හොයාගෙන තියෙන්නේ රෝල්ස් සම්බුණා අපිට ගමා එකෙන් ගමාද දන්නේ සකපනේ තියෙන ග්‍රොසරි ෂොප් එකකින් අපි ගත්තා රෝල්ස් ඒක රෝල්ස් නෙමෙයි ඇත්තටම රෝල්ස් එක වගේම තමයි නමුත් ඇතුළ සම්පූර්ණ මීට් අයිටම් තියෙන්නේ නේද පෝක් චිකන් එහෙම ඉතින් ඔයා මොනවද තියෙන්නේ ඇතුලේ චිකන් තියෙන්නේ ඒකට තව ලුණු ටිකක් එහෙම ස්පයිසි දැම්ම නම් අපේ විදිහටම එනවා එහෙමද ඒ කොල්ටිය නෑ අපේ අර තියෙන ස්පයිසි ගතිය නෑ නැත්නම් සුපිරියරම තියෙනවා හරි අපි ඉතින් රෝල්ස් එකේ රස බලන ගමන් අපි ටැක්සියක් දානවා මෙහි තියෙන ලේක් එකට අපි ලේක් එකෙන් හම්බෙමු ඔන්න අපි සකෝපනේ වල තියෙන ලේක් එකට ආවා එතනින් පොඩි මුදලක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ ටිකට් එකක් අරගෙන ඉස්සරහට යනවා
කිලෝමීටර් 9ක් යන්න තියෙනවා. අපි දැන්ටම කැම බට්ටියක් එහෙම අරගෙන ඉස්සරහට යනවා. А палки в тети Марьяны вроде, чи нет? Ростика чи вдать? Thank you. Thank you so much. Okay, thank you Barso. ඉතින් අපි ඔන්න අමාරුවෙන් තැනට ළඟා වෙලා තියෙන්නේ. මෙතනින් එනකොටම මාරම view එකක් තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය පල්ලෙහාට යන්න තැනක් හොයාගෙන අපි යම් පල්ලෙහාට. ඉතින් අපි යන්න ඔහොම චුට්ට ළඟා වෙලා තියෙන්නේ. වව්. ඇත්තටම මේක මාරයි. සුපිරිම view එකක් තියෙන්නේ. පෝලන්ඩ් වල ට්‍රැවල් කරන්න ඉන්න කැමැත්තෙන් කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන්ම එන්න ඕන තැන. highly recommend. මහන්සිය ශනිකවම ගියා. දැන් වෙලාව 5:43යි. තාම හොඳටම එළිය තියෙනවා. මාරයි වතුරත් පට්ටම පැහැදිලි. මොකද හිතෙන්නේ? ඉතින් ඔන්න අපි පල්ලෙහා ලස්සන සපමණේ කියන සිටි එකේ තියෙන ලස්සනම දුර කතර ගෙවාගෙන එන්න ඕනේ දීර්ඝතම ගමනකට අපි ඇවිල්ලා ඉන්නේ. ඒ ගමනේ තියෙන සියලුම තෙහෙට්ටුව මහන්සි ඔක්කොම නැතිලා ගිහින් තියෙන්නේ. මාරයි, මාර ලස්සනයි, මාරම ගති රිලැක්ස් වෙන්න ගියාවුත් වෙන. ඉතින් ඔය කට්ටියටත් මම ආරාධනා කරනවා සක්කොපනේ වල ටුවර් එකක් යනවා නම් කිලෝමීටර් 9 මහන්සිය බලන්න නැතුව එන්න ඇවිල් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මාරයි, ඇත්තටම සුපිරි. අපේ කට්ටියත් උඩට වෙලා ඉන්නවා. ඒ කට්ටියත් දැන් ඒ පල්ලෙහාට. ඒ කට්ටියත් ආවට පස්සේ අපි ඉතින් මෙහෙම යනවා. ගිහිල්ලා අපි හැමෝටම ආරාධනා කරන එකතු වෙන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි යමු එහෙනම්. මොර්ස්කි ඔකෝ ලේක්. ඒ කට්ටියත් එක්ක ඉතින් ඔන්න පිටත් වෙනවා. නැවතත් ගමනේ කිලෝමීටර් 9ක්. මේ ඉමර්ජන්සි එහෙම තියනවා, කලබල වෙන්න එපා. අසනීපයක් තිබ්බත් එන්න. මේ වාහනේම දාගෙන එක්කන් යයි. මොකද කරන්නේ guys? දැන් කාගෙන පාරවල් කිලෝමීටර් 9ක් සෑහෙන මහන්සියෙන් දැන් කිලෝමීටරයක් විතර ඉවර කරා. ඉතින් ඔන්න අපිට අවශ්‍ය කරත්තයක් හම්බුණා. අපි
සල්ලි දීලා අපි දැන් යන්න හදන්නේ. O, sorry, bo ten trzeba O kurde, sorry. Weźcie plecaczki swoje. Idźcie, bo ja tutaj zablokowałem to. ඉතින් අපි මෙන්න මේ කරත්තේ තමයි ආවේ. අපේ ගමන නිමා කරලා ඒ කට්ටිය යනවා පොඩි රෙස්ට් එකක් ගන්න. විමර්ශනා ඇන් ලක්ෂාන් කොහොමද හෝස් රයිඩ් එක? සුපිරිද? ඉතින් ඔන්න අමාරු බලන්න නැතුව අපි ආවා. ඉතින් අපි සකෝකනේ රෙස්ටුරන්ට් එකට ආව රැයට කන්න මොන හරි අරන් යන්න. මයි ලක්ෂාන් යාවේ ලක්ෂාන් මෙනු එකෙන් සිලෙක්ට් කරනවා මොනවද ගන්න කියලා. පොඩි සංගීතයකුත් වාදනය කරනවා මෙතන. අපි ඔයාලට පෙන්නන්නම් කොහොමද රෙස්ටුරන්ට් එකක් ඇතුලේ තත්ත්වය කියලා. බලන්නකො ඉතින් කොහොමද කියලා. ඇත්තටම ලස්සනයි මාර අර විවිධත්වයක් තියෙන්නේ. අපි දැකපු රෙස්ටුරන්ට් එකක් වගේ නෙවෙයි. මේක වෙනම අර ට්‍රැඩිෂනල් විදියට හදපු ලස්සන දැනක්. බලන්නකො. ලක්ෂයන් මොනවද කරේ? ටිකක් වෙලා ගියා නේද? කෑම ගත්තා. අපි යනවා. දැන් ඉතින් ගෙදරට යාගන්නයි තියෙන්නේ. ඒ ඇස්සේ මුන් අද දෙනවනේ ඇවිල්ලා. දැන් යන් අර හෙට යම් මෙහෙට යන් කියලා. ඒකනේ. ගෑනු කට්ටියක් අපෙන් ඇවිල්ලා මොනවද දානවා අපි දන්නේ නැහැ ඒවා. අපි යනවා ගෙදර. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ. ඒකනේ. කොහෙද යන්ද මොනවද අහනවා අපි දන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. අපි යනවා අපිට ඕනේ කන්න. අපි කන්න යන්නේ. උප් වර්ග දෙක තුනකුත් තියෙනවා. අපි කන්න යන්නේ.